හෙලෝ good morning YouTube මමද කියලා දෙන්න යන්නේ Platina 100 CT100 වල එන්ජින් ඔයිල් එක චේන්ජ් කරගන්න විදිහ. බයික් එක ක්ලීන් කරගත්තට පස්සේ ටික වෙලාවක් දීලා යට වතුර ටික වැටෙන්න වතුර ටික පිහදාලා ඊට පස්සේ මෙන්න මෙතන එන්ජින් එක යට තියෙන මෙන්න මේ 14 සයිස් එකේ නට් එකකින් තමයි ඔයිල් එක ඩ්‍රේන් කරන්න තියෙන්නේ. අන්න එතන වටේ හරියට පොඩ්ඩක් ක්ලීන් කරගන්න ටිෂු එකකින් හරියට දිගහැල්ලකින් හරි මේ වගේ 14 වගේ සයිස් එකේ බොක්ස් එකකින් මේක මුලින්ම ගලව ගන්න. අනිවාර්යෙන් බොක්ස් එකකින් ගලව ගන්න. මොකද ඇනේ කැපෙන සම්භාවිතාවයම සෑහෙන්න අඩු වෙනවා. මොකද මෙතන ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒ ත්‍රෙඩ් එක කැපුණොත් ඒකත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මුලින්ම බොක්ස් එකකින් ගලවලා ඊට පස්සේ හිමීට අතින් බුරුල් කරගන්න. එතකොට ත්‍රෙඩ් එක වගේ කිසිම දෙයක් කැපෙන්නේ නැහැ. මේ වගේ තැනක ත්‍රෙඩ් එක පොඩ්ඩක් කැපුණොත් පොඩ්ඩක් කැපුණත් ඇති ඔයිල් එක ලීක් එකෙන් බලනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. මෙන්න මේ විදිහට හිමීට බුරුල් කරනකොට ඔයාගේ අතට තේරෙනවා මේක ගැලවෙන්න යන්න කියලා. ගැලවෙන්න යනකොට හිමීට නට් එක ඇදලා ගන්න. නැත්තම් අතේ ගෑවෙනවා. නැත්තම් එහෙම වෙනවා වගේ නම් ඔයා ග්ලව්ස් දෙකක් යූස් කරන්න. මේ විදිහට ඔයිල් එක ඩ්‍රේන් වෙන්න දෙන්න. මේ බයික් එකේ ඔයිල් එක ගොඩක් සවුත් වෙලා තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අපි කිලෝමීටර් 1500 වගේ කව වෙනකොට අනිවාර්යෙන් ඔයිල් එක චේන්ජ් කරනවා. මේ තමා ඔයිල් ඩ්‍රේන් නට් එක. මේකේ අනිවාර්යෙන් වොෂර් එකක් තියෙන්න ඕන. ඔයාලගේ බයික් එකේ අනිවාර්යෙන් වොෂර් එකක් නැත්නම් මේක අනිවාර්යෙන් වොෂර් එකක් දාගන්න. වොෂර් එක ගොඩ කැපිලා තියෙනවා නම් මෙතන ඔයිල් ලීක් වෙන්න පුළුවන්. ඔයාලා වොෂර් එක චේන්ජ් කරන්න නැත්නම් මේ වගේ ගෑස්කට් සීල් ගම් චුට්ටක් යූස් කරන්න. ගොඩක් නෙමෙයි. පොඩ්ඩක් වොෂර් එක වටේට යූස් කරන්න. ඒ වගේම මේ ඔයිල් නට් එක උඩ මැග්නටික් ඔයිල් නට් එකක් තියෙනවා නම් ඔයාලගේ බයික් එකේ තියෙන යකඩ කුඩු අනම් මනම් දේවල් ලෝකේ රැඳෙන්න පුළුවන්. ඒකත් ක්ලීන් කරලා ආයෙ හයි කරනකොට මේ ඔයිල් ඩ්‍රේන් නට් එක ටයිට් කරනකොට අනිවාර්යෙන් අතින් ඉස්සෙල්ලා ටයිට් කරන් ඉන්න. අතින් ටයිට් කරලා ඉවර වෙලා බොක්ස් එකකින් ටයිට් කරන්න. බොක්ස් එකකින් ටයිට් කරන එකත් හෑන්ඩ් ටයිට් තියන්න. ඕවර් ටයිට් කරන්න එපා නට් එක කොහෙලේවත්. ඊට පස්සේ ඔයිල් රීෆිල් නට් එක ගලව ගන්න තියෙන්නේ. මේක ගලව ගන්නකොට වටේ ක්ලීන් කරගෙන ඉන්න මුලින්. ඊට පස්සේ මේක ඇතුලේ ඕරිං එකක් තියෙනවා. ඒක ඩැමේජ් වෙලාද ඒක තියනවද බලන්න. අනිවාර්යෙන් ඕරිං එක ඇතුලේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙතනින් ඔයිල් එළියට ලීක් වෙන්න පුළුවන් high rpm වල බයික් එක යූස් කරනකොට. ඊට පස්සේ කරගන්න තියෙන ඔයිල් එක ෆිල් කරගන්න එක. බයික් එකේ එන්ජින් එකේ ගහලා එන ඔයිල් දාන්න ඕන ප්‍රමාණය ගොඩක් බයික් වල එහෙමයි. මේකේ දාන්න ඕන 1 ලීටර්. එතකොට කෑන් එක තියෙන ඔයිල් එකක් යූස් කරන තරමට බයික් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් ලූස් ඔයිල් වලට වඩා. හැම කෑන් එකම හොඳ නැහැ. නමුත් ඔයාලා බ්‍රෑන්ඩ් එකක් බලලා හොඳ බ්‍රෑන්ඩ් එකකින් යූස් කරන්න. මොකද එන්ජින් එක කරගන්න ඕන ඔක්කොටම කලින් ලූස් ඔයිල් දැම්මහම ඒ ලූස් ඔයිල් එන්ජින් එකේ හීට් එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔයිල් එක වතුර වගේ වෙනවා. ඒ හින්දා කෑන් එක තියෙන ඔයිල් එකක් යූස් කරන්න. පොඩ්ඩක් හරි ක්වොලිටි එක ටිකක් වැඩිනේ ලූස් ඔයිල් එකට වඩා. නට්ස් ටික ඔක්කොම ෆිට්ද කියලා බලලා බයික් එක ස්ටාර්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි බයික් එකක ඔයිල් චේන්ජ් කරගන්නේ CT100 Platina වල. ඊට පස්සේ බයික් එක ස්ටාර්ට් කරගන්න තියෙන්නේ. බයික් එක ස්ටාර්ට් කරගත්ත ගමන්ම බයික් එක රේස් කරන්න එපා. ටික වෙලාවක් තියලා රේස් කරන්න. ඔයාලට එන්ජින් එකේ හඬේ අනිවාර්යෙන් වෙනසක් දැනේ. ඉතින් මේ විදිහට තමයි CT100 Platina කියන බයික් වල ඔයිල් චේන්ජ් එක කරන්නේ. Thank you වීඩියෝ එක බලුවාට. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.